Привет всем и добро пожаловать на мой канал для тех, кто изучает русский язык. Как вы знаете, этот канал для тех, кто изучает русский язык. හරි එහෙමනම් යාළුවනේ අද අපි ගොඩක් වැදගත් ලෙසන් එකක් කරන්න යන්නේ. මම ඔයාලට කලින් පාඩමක් කරා රෂියන් ප්‍රිපොසිෂනල් කේස් එක ගැන එක ලෙසන් එකක් කරා. මේ අද මං කරන්න යන්නේ ඒකේ දෙවෙනි කොටස. මං ඒ ලෙසන් එකේ කරා ඔයාලත් එක්ක මේ කොහොමද රෂියන් භාෂාවේ යමක් ඇතුලේ කොහොමද පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ කරා යමක් මත ඔන් කියන එක කොහොමද පාවිච්චි කරන්නේ, ඇට් අසල කියන එක කොහොමද රෂියන් වල පාවිච්චි කරන්නේ, ඒ ටික මං ඒ ලෙසන් එකේ කරා. ඊට පස්සේ අද ලෙසන් එකකින් අපි බලමු ගැන මොකක් හරි ගැන, ඔබ ගැන, මම ගැන, පොතක් ගැන, ඉතිහාසය ගැන ගැන කියලා about කියන එක අපි කොහොමද රෂියන් භාෂාවෙන් පාවිච්චි කරන්න කියලා අපි ලෙසන් එකෙන් බලමු. How to say about in Russian. ඊට පස්සේ දැන් මෙතන උදාහරණ ටික බලන්න. මන් දීලා තියෙනවා about කියලා අපි රෂියන් වලින් කියන්නේ ඕ කියලා. ඕ. ඊට පස්සේ මම දැන් පොඩි උදාහරණ ටිකක් දීලා තියෙනවා. අනිත් එක මේ උදාහරණ ටික ඔයාලට මතක තියාගන්න ඕන නම් වටිනවා. මේ උදාහරණ ටිකක් විශේෂයි. මොකද මං ඔයාලට රෂියන් නාමපද බෙදන විදිය කලින් ඒ ලෙසන් එකේ කලින් ලෙසන් එක කරලා තියෙනවා. රෂියන් ලැන්ග්වේජ් එකේ නාමපද, පිරිමි නාමපද, ගැහණු නාමපද, නිවුට නාමපද කියලා කොටස් තුනක් තියෙනවා. ඒ තුනම සම්බන්ධ කරලා තමයි මම මේ වචන ටික හදලා තින්නේ. ඔයාලට මේ තුන පාඩම් කරගත්තට පස්සේ පුළුවන් මේ මතක තියාගන්න කොහොමද වචනවල එන්ඩින් එක වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් බලමු මම මුලින් මුල්ම වචනේ දෝම්. දෝම් කියන්නේ රෂියන් වලින් ගෙදරට. ස්තෝල් කියනවා ටේබල් එකට. චායි කියනවා තේ එකට, තේ. ඊළඟට දෝෂ්ච් කියනවා වැස්සට. පාපා කියන්නේ තාත්තා. ජේරවා කියන්නේ ගහට, ගස. කනීගා කියලා කියන පොත. සිම්යා කියන ෆැමිලි එකට. ඊට පස්සේ දැන් ඔයාලා හිතන්න about කියන එක අපි කියන රෂියන් ඕ. එතකොට ගෙදර ගැන ඕ දෝම්, ඕ ස්තෝල්, ඕ චායි, ඕ දෝස්ට්. ඔයාලා හිතන්න එහෙම දැහැදෙන්නේ මේක. හරි, ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම කලින් ලෙසන් එකේ චුට්ටක් බලමු. මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මාස්කුලින් නාම පදයක අගට ඊ එකතු වෙනවා. මෙතන ස්ටුඩන්ට් කියලා තියෙන වචනේ ඔයාලා ඒ ලෙසන් එක අනිවාර්යෙන් බලන්න. ඒක බලලා තමයි මේකට එන්න ඕන. නැත්නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ. ස්ටුඩන්ට් කියන්නේ ස්තුජියන්ත. රෂියන් වලින් කියන්නේ ළමයෙක්ට ස්ටුඩන්ට් කියලා ස්තුජියන්ත. ඒ පිරිමි නාම පද ප්‍රිපොසිෂනල් කේස් එකට යනකොට අපි අගට යේ එකතු කරනවා. ස්තුජියන්ත, ස්තුජියන්චය. උරෝක් කියන ලෙසන් එකට පාඩමට ඊට පස්සේ පාඩම ප්‍රිපොසිෂනල් කේස් එකට අරන් යනකොට අගට ඊ එකතු වෙනවා. උරෝක්‍ය. ගෙදර දෝම් කියන එක ප්‍රිපොසිෂනල් කේස් එකට යනවා දෝමය. ඒ වගේ වෙනස් වෙනවා. චායි, චාය. ඔයාලා ඒක බලන්න. ඒක පැහැදිලිව මම කරලා තියෙනවා. ඊට පස්සේ ගැහණු නාම පද කියන්නේ ආ වලින් යා වලින් ඉවර වෙන ඒවා. ඒවා අගට ආය ආවොත් අයින් කරලා යේ එකතු වෙනවා. වදා කියන්නේ වතුර, වජ්‍ය. ප්‍රිපොසිෂනල් කේස් එකට යනකොට වජ්‍ය වෙනවා. කනීගා කියන්නේ පොත, කනීගිය. ප්‍රිපොසිෂනල් කේස් එකට යනකොට කනීගිය වෙනවා. සිම්යා, සිම්ය. ඒ වගේ වෙනස් වෙනවා. ඒ ටික ඔයාලා එකෙන් බලන්න. ඊළඟට නිවුට නාම පද කියන්නේ ඕ වලිනුයි යේ වලිනුයි අවසන් වෙන ඒවා. උදාහරණයක් විදිහට අක්නෝ කියන එක ප්‍රිපොසිෂනල් කේස් එකට යනකොට අක්නිය වෙනවා. ඊට පස්සේ මෝරය කියන්නේ මුහුද. අක්නෝ කියන්නේ ජනේලට, මෝරය කියන්නේ මුහුද. මුහුද කියන එකේ අන්තිමට ඊ තියෙනවා. ඊ තියෙන නිසා ඒක ඒ විදිහටම මෝරය විදිහටම ඒක වෙනස් වෙන්නේ නැහැ. රෂියන් ප්‍රිපොසිෂනල් කේස් එකේදීත් ඒ විදිහටම තියෙනවා. ජේරවා කියන එක ජේරවේ විදිහට වෙනස් වෙනවා. මෙතන චුට්ටක් බලන්න ෆෙමිනින් වල ගැහණු නාම පදවල ඉස්තෝරියා. ඉස්තෝරියා කියන එකට ඊ යා වලින් ඉවර වෙන්නේ. එතකොට ඒක එකතු වෙන්නේ ඊ අන්තිමට යා අයින් වෙලා ඊ. නෝච් කියන්නේ රෑට.
ඒක සොෆ්ට් සයින් එක ගැහුනාම් පදක සොෆ්ට් සයින් එකක් කවත් සොෆ්ට් සයින් එක අයින් වෙලා නෝචි වෙනවා. ඊළඟට මාච් කියන්න අම්ම මද. හැබැයි ඒක ඒ විදියට මාච්චි කියලා වෙනස් වෙන්න. ඒ නිසා තියෙන සමහර වචන කිහිපයක් එක්සෙප්ෂන්ස් ඒ කියන්නේ ග්‍රම රුල්ස් වලින් පිටට ගිහිල්ලා එක ඉංගලිෂ් වලත් තියෙනවා. ඒක වචන කිහිපයක් තියෙනවා. ඒක ප්‍රිපොසිෂනල් කේස් එකට එනකොට වෙන්නේ මාච්චරී කියලා වෙනස් වෙනවා. ඒ වගේ වචන කිහිපයක් තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඔයාලා ඒ ලෙසන් එක අනිවාර්යෙන් බලන්න. අපි එහෙනම් බලමු. ඊට පස්සේ අපි දෝම් කියන්නේ ගෙදර. about home කියලා රෂියන් වලින් කියන්නේ ඕ දෝම් නෙමේ. දෝම් කියන එක දැම් ප්‍රිපොසිෂනල් කේස් එක නිසා වෙනස් වෙනවා. දෝමිය ඕ දෝමිය ඕ දෝමිය කියලත් රශන් භාෂා හෙම කියවෙන්න සාමාන්‍යෙන් ඕ එකත් කියවෙන ආවිදියට ගොඩක් වෙලාවට ඕ කියල කිව්වත් වෙනසක් නෑ හැබැ ගොඩක් වෙලාට අපට හෙන්න ආවිදියට එතකොට මේක කියන්නේ ආදෝමය ආදෝමය කියල කියන්නේ about the house නැත්තං about the home ගෙදර ගැන ඩස් ස්තෝල් කියල කියනවා ටේබල් එකට එකට අන්තිමට ඒකතු වෙනවා ඕ ස්තෝලය නෙමේ මේක වෙනස් වෙනවා ආස්ථලය ආස්ථලය ඊට පස්සේ about the table කියල කියන්නේ ආස්ථලය ඊළඟට තී එක ගැන ආචාය ඉට පස්සේ වැස්ස ගැන ආදස්ජය තාත්ත ගැන ආපාපය ඕ පාපය නෙමේ ආපාපය ඊට පස්සේ ගස ගැන about the tree ආජ්‍යයරවය හරි එළඟට පොත ගැන අක්කනීගිය ඉට පස්සේ සිමිය කියන ෆැමිලේක ප්‍රපෝෂනල් කේස්ටකොට සිමිය වෙනවා ඉට පස්සේ ඕ සිමිය නෙමේ අසිමිය about the family about family පවුල ගැන අන්නෙම තමයිටික වෙනස් වෙන්නේ හරි ඊළඟ එක බලමු සමහර වචන කිහිප ඇත්තිනවා ඕ එකතු වෙන්නතුව ඕබ් කියන එක එකතු වෙනවා about කියන එකට ඊට පස්සේ බලන්න නාම පද ආ ඕ ඌ ඒ කියන වචනවලින් ඉවරෙන නාම පද පටන් ගන්න මේ අකුරකින්නම් එකතු වෙන්නේ ඕ විතරක් නෙමේ ආබ් ඕබ් කියන එක උදාහරණයක බලන්න උරෝක් උරෝක් කියන්නේ ලෙසන් එකට පාඩමට නැත්තං ක්ලාස් එකටත් කියනවා ආබ් උරෝකය උරෝකය නෙමේ මේක කියන්නේ ආබුරෝකය ඒ වගේම ගොඩක් බලන්න මේ වචන දෙක ආබ් උරෝකය කියලා වෙන වෙනම කියන්න ඇත්නෑ චුට්ටක් එකට ආබ් උරෝකය කියන එකට සම්බන්ධ වෙනවා ආබුරෝකය අන්නේ වගේ කියන්නේ බෞද්ධ ලෙසන් දැන් වාල බලනත මේ වචන ටික කොහෙන්දාව කියලා ඒඒ ඇතර මටත් මතකන ටික කොහෙද කියලා හැබැයි මං එකට මේ ලෙසන් එකක් කලින් කරලා තියෙනවා මේක වවල්ස් අන්සවන්් සවන්් කොන්සනට හරි මොක් හරි වචනට එකක් එක මටත් මතකන ඇතන අවශ්‍ය වෙන්නෙත් නෑ හැබැයි මේක දැනගනින් ඕන මේ වචනටික පොඩ්ඩ මතකතියාගන්න පොඩ්ඩක් දැනගනින් නො නත්තන් වල්ට ප්‍රශ්නයක් කෙනවා මේක කොහොමද වෙනස් වනේ කියලා ඒ ග්‍රමටි රූලක දැනගන්න අවශ්‍යතාවය මත ඉගෙන ගන්න මිසක් මේ කටවාඩන් කරන අවශ්‍ය වෙන්න මටත් මතකන ඇතරම කොහෙද මේ ඇවිල තින්නේ එහෙමකොත් මතකන මේ වචනටිකාවත් පොඩ්ඩක් මෙදර වෙනස් න කියලා මතක දයාගතන හරි ගොඩක්ම රශයන් ලංවේච්ක කට හුරුවෙන එකෙන් තම ඉගෙන ගන්න මේ ග්‍රම අනම්මනම් පාඩන් කර කියලා එහෙම ඉගෙන ගන්න හරි අමාරුවම එක මොකද ගොඩක් එක්සප්ෂන්ස් වෙනස්යම් තියෙන වාල පුළුවන්තරම් කතා කරන්න ඕන ඒ කතා කිරීමේ මතකය මත තමයි පුරුවෙන් මත තමයි ලංගේච්චක ඉම්පරුවෙන් හැබැයි මේ අනිවාරෙන් දැනගෙන ඕන ඉට පස්ස බලන්න එක්සාමින් එතකොට ඉවරවෙන් පටන් ගන්නේ ඒ වලින් එක්සාමින් ඊට පස්සේ ඕ එක්සාමිනය නෙමේ ආබෙක්සාමිනය ආබෙක්සාමිනය ඊළඟ වචනේ අමේරිකා ආබ් අමේරිකය අබ අමේරිකය මෙතනත් බලන්න ඒ වචන එකතු කරන්න පුළුවන් ආබ් අමේරිකය කියලා වෙන වෙනම කියන්න ගොඩක් වෙලාවට අබ අමේරිකය අබ අමේරිකය එහෙම වචන එකතු වෙනවා ඉට පස්සේ ආබෙක්ස්කුරුසි මේ එක්ස්කුරුසිය කියන එක නිසා තමයි අන්තිමට ඒ විතර එකතුලා තින්නේ ආබෙක්ස්කුරුසි ආබෙක්ස්කුරුසි කියන්නේ about the excursion සංචාරය ගැන කලින් වචන අබ අමේරිකය කියල කියන්න ඇමරිකාව ගැන හරි මං හිතන වාල්ට දම් පැහැදිලි කියලා කොහොමද රශයන් ලැංගේච්චකෙන් about කියන එක කියන්නේ ඊට පස්සේ දැන් අපි බලමු අපට කොයි වෙලාඩද මේක පාච්චරන අවශ්‍ය වෙන්නේ
ඊට පස්සේ අපි කාර්තෙක් මොකක් හරි දෙයක් ගැන හෝ කෙනෙක් ගැන කතා කරනකොට තමයි about කියන එක පාවිච්චි වෙන්නේ. එතකොට අපි ඒකට ප්‍රශ්නේ මුලින් අහන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා මොකක් ගැනද කතා කරන්නේ? නැත්නම් ඔයා කවුරු ගැනද කතා කරන්නේ? ඔයා මොනව ගැනද හිතන්නේ? ඔයා ඒ වගේ ඔයා මොකක් ගැනද හිතන්නේ? කවුරු ගැනද හිතන්නේ? ඒ වගේ අවස්ථාවල තමයි අපට about කියන එක පාවිච්චි කරන්න ගැන කියන එක එන්නේ වගේ තැන්වල. අපි දැන් උදාහරණයක් බලමු. උදාහරණයකට කලින් බලන්න මේක මේ වචනෙත් මතක තියාගන්න අච්චියෝම්. අච්චියෝම් කියලා කියන්නේ කුමක් ගැනද? මේ චියෝම් කියලා හැදිලා තින්නේ රෂන් වලින් මොකක්ද කියලා කියන ස්ටෝ what කියන එක ප්‍රිපොසිෂනල් කේස් එකට එනකොට චියෝම් විතර වෙනස් වෙනවා. ඊට පස්සේ about කියන එක එන්නේ ඕ වලින්. ඊට පස්සේ අච්චියෝම් කියලා හැදෙනකොට එන්නේ මොකක් ගැනද? ඊට පස්සේ මම අර කලින් ලෙසන් එකේ කරා වලට in කියලා කියන්න අපි පාවිච්චි කරන්නේ verb. ඊට පස්සේ මෙතනට verb දැම්මොත් මොකද වෙන්නේ? verb චියෝම්. එතකොට ස්ටෝ කියන එක ප්‍රිපොසිෂනල් කේස් එකට එනකොට චියෝම් විතර වෙනස් වෙනවා. ඊට පස්සේ in ඇතුළත කියන්න අපි පාවිච්චි කරන්නේ verb චියෝම්. verb චියෝම් කියලා දැම්මොත් මොකක් ඇතුළේද? in what මොකක් ඇතුළේද? ඊට පස්සේ නා කියල දැමුත් නා කියන්න මොකක් හරි මත නාචියෝම් මොකක් මතද ඒ විදිර වෙනස්සනවා දැම් මෙතන අපි පාචි කරන ඕ ඒක ඕ විදිර එක ශබ්ද වෙන්නේ ආවිදියට අච්චියෝම් කියන්නේ about what මොකක් ගැනද කුමක් ගැනද ඊට පස් ඊළඟ වචනය අක්කෝම් අපි රශන් වලින් කවුද කියල කියන්නේ කතෝ කියන එක රශයන් ප්‍රපෝෂනල් කේස් එකටනකොට කෝම් කියල වෙනස්සෙනවා කෝම් ඊට පස්සේ කවුරු ගැනද ඕ එකතු වෙනවා about who අකෝම් කා ගැනද අකෝම් මොකක් ගැනද අචියෝම් ඒ දෙක මතක තියාගන්න අනිවාරෙන් මේ දෙක හැම වෙලාම සෙන්ටෙන්ස් එක මුලට තමයි හැම වෙලාවෙන් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න අපි කතා කරනකොට හැම වෙලාවෙම මේ වචන දෙක එකතු වෙලා එකට එනවා සෙන්ටෙන්ස් එකේ මුලට උදාහරණයක් බලමු අච්චියෝම් තී චිතායේෂ් ඔයා මොනව ගැනද කියවන චිතාච් කියල කියනවා කියවනට අච්චියෝම් තී චිතායේෂ් ඊට පස්සේ ඊළඟ කෙන උත්තර දෙනවා යා චිතායු රුසියාව ගැන කොහොඳ රුසියාව ගැන කියලා කියන්නේ රසියා කියන්නේ රුසියාව මෙතන ඕරසී නෙමේ කියන්නේ ආරසී යා චිතායු ආරසී මං හිතනවාට පැහැදිලි කියලා එවස පලනයක් නනවා අච්චයෝම්තුයි චිතායශවා මොනවා ගැනද කියවන්නේ යා චිතායවා රසී මම රුසියාව ගැන කියවනවා ඊළඟට උදාහරණය බලමු අච්චියෝම් මොනව ගැනද අච්චියෝම් about what අච්චියෝම් වයිගවරීච්චය අච්චියෝම් වයිගවරීච්චය කියල කෙනවා මොනව ගැනද කතා කරන්නේ බලන්න අච්චියෝම් කියනක මුලට එන්නේ ඊට පස්සේ ද මේක වාට ඊළඟ වචන දන්න පුළුවන් මේ ඔයා මොනව ගැනද කතා කරන්න ඉට පසන බලන් ඔයා කවුරු ගැනද කතා කරන්නේ කවුරු ගැනද කියල කියන්නේ අකෝම් වයිගවරීච්චය මෙතන හන්නේ අචියෝම් වයිගවරීච්චය වයි කියන්නේ එක රෙක්ස්පෙක්ටබල් වබ එක නැත්තම් පලරල් ෆෝර්ම් එක ඔයා කියන එක පලරල් ෆෝර්ම් එක නැත්තම් රෙක්ස්පෙක්ටබල් ෆෝර්ම් එක තමයි ඒකමන් කලින් වලට කරලා තිනවා ඉට වසි දම්මතන තින බහුවචනයක් විතර පාච්චලා තින බලන්න ඊළඟ උදාහරණ උත්තර දෙන මේ ගැන අපි මේ ගවරීම් වැඩ ගැන රබෝත කියන ජොබ් එකට රස්සාාව නැත රස්සාාව ගැන අපි කතා කරන්නේ රස්සාාව ගැන ඒක කොහොමද කියන්නේ රබෝත කියන එකට ඒ වලින් ඔරෙන අන්තිමට ඒක තින රබෝචය ගැන ආරාබෝචය මේ ගවරීම ආරාබෝචය අචම් විගවරීච්චය මේ ගවරීම් අරාබෝචය හරි ඊළඟ උදාහරණය බලමු දූමයිශ් අච්චියෝම් ති දූමයිශ් ඔයා කවුරු ඔයා අච්චියෝම් ඔයා මොන සොර ඔයා මොනවා ගැනද හිතන්න අච්චියෝම් ති දූමයිශ් ඊට පස්සේ තව එකක් මෙතන රුසියන් භාෂාය මංවලට කලින් ලෙසන් එක කරා එකත් බලන්න මේක ස්ට්‍රක්ෂක වෙනස්සන්න පුළුවන් අච්චියෝම් මුලට තියාගෙන අච්චියෝම් දූමයිශ් තී
තීය කන්දිමට දාලා කියන්නත් පුළුවන් එකත් මතක තියාගන්න අචයොම්තේ අචයම් දුමේශ්තී ඔයා මොනව ගැනද හිතන්න එහෙම උනයි කියලා අර්ථය කිසි වෙනසක් වෙන්න හැබ අච්චෝම් කෙනෙක මුලට එන්න ඕන මේක හන්න ඔයා මොනව ගැනද හිතන්න ඉරසි උත්තර දෙනවා යදූමයු මාම කියන්නේ අම්ම ගැන ආමාමය යදූමයු ආමාමය පලිනෙක්න ප්‍රශ්නය හන අචයොම්ත දූමේශ් කවරු ගැන හිතන්නේ යදූමයු ආමාමය මම අම්ම ගැන හිතන්නේ ඊළඟ උදාහරණය අච්චෝම් මොනව ගැනද ඒතා කියන්නේ මේක එතකනීක අචයෝම එතකනීක මේ පොත මොනව ගැනද ඉටසිබි උත්තර දෙනවා ඒතකනේක මේ පොත ඉතිහාසය ගැන ඉස්තෝරිය ස්තෝරිය කෙනෙක ඊයාවලින් ඉවරණ නිසා ඊවලින් තමයි ප්‍රිපුෂෂනල් කේසකට එන්නේ එතකොට ඒ වගේම ආපතමයක තියෙන මොකද මේක ඊවලින් පටන් ගන්නේ ආබිස්තෝරී එතකනීක ආබිස්තෝරී ඒක ආබිස්තෝරී කියන්නතුව සාමාන්‍යෙන් අබිස්තෝරී අබිස්තෝරී ඒ වගේ පොඩ්ඩක් එකට කියවන ගතියක් තියෙනවා අබිස්තෝරී ඉටවස්සේ අචයෝම් එතකනීක මේ පොත මොනා ගැනද එතකනීක ආබිස්තෝරී මේ පොත ඉතිහාසය ගැන හර ඊළඟ උදාහරණය අචයෝම්ත ස්ප්‍රාශවයිශ් ස්ප්‍රාශවච් කියනවා අහනෝ ආස්ක් අහනෝ අචයෝම්ත ස්ප්‍රාශවයිශ් මොනව ගැනද ඔයා අහන්න අචයෝම්ත ස්ප්‍රාශවයිශ් ඊට පස්සේ ඊළඟ කෙන උත්තර දෙනවා යා ස්ප්‍රාශවයු නගරය ගැන ගෝරත් කියනවා නගරයට අගෝරජය යා ස්ප්‍රාශවයු අගෝරජය යා ස්ප්‍රාශවයු ඕගෝරජය කියන්නත් පුළුවන් හැබැයික සාමාන්‍යෙන් හෙම කියවෙන්න ආවදිර තමයි ඇහෙන්නේ ය ස්ප්‍රාශවයා ගෝරජය ය ස්ප්‍රාශවම නගර ගැන්න තමයි අහන්නේ හරි අපීළඟ උදාහරණ බලමු මේ ෆිල්ම් එක මොනව ගැනද අපි කොහොම දෙක කියන්නේ මේ ෆිල්ම් එක ඒතත් ෆිල්ම් මොනව ගැනද අච්‍යෝම් ඒතත් ෆිල්ම් මේ පොත මොනව ගැනද දකොට මේ ෆිල්ම් එක කවුරු ගැනද කියලා පිහන්න කොහොමද මේ ෆිල්ම් එක ඒතත් ෆිල්ම් මුලට එනවා කවුරු ගැනද අකෝම් ඒතත් ෆිල්ම් අකෝම එතත් ෆිල්ම් මෙතන තියෙන්නේ අච්චෝම එතත් ෆිල්ම් මේ ෆිල්ම් එක කවුරු ගැනද මේ ෆිල්ම් එක ආදරය ගැන ලුබෝෆ් කියන ආදරයට ඊට පස්සේ මේ ෆිල්ම් එක ආදරය ගැන එතත් ෆිල්ම් අලුබ්වී එතත් ෆිල්ම් අලුබ්වී ආදරය ගැන කෙනට අලුබ්වී කියලා මතක තියාගන්න අපි ඊළඟ උදාහරණය බලමු ඔයා කවුරු ගැනද කතා කරන්නේ අපි කොහොමද රචනවලින් එක අහන්නේ ඔයා කතා කරන්නේ තී ගවරේෂ් කවුරු ගැනද අකෝම් තී ගවරේෂ් ඊට පස්සේ උත්තරය දෙනවා මම කතා කරන්නේ යාළුව ගැන මම කතා කරනවා කියන්නේ යා ගවරු යාලුවට කියන්නේ දෘග් ඊට පස්සේ යාළුව ගැන කියලා කියන්නේ අදරූගය යා ගවරු අදරූගය අකෝම් තේ ගවරේෂ් යා ගවරු අදරූගය හරි මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා ඊළඟ උදාහරණය බලන්න ඔයා කවුරු ගැනද කියවන්නේ කියවනවා කියන්නේ මේ කියවීම පොතක් කියවනේ අදහසින් තමයි අහන්නේ ඔයා කියවනවා තී චිතායේෂ් කවුරු ගැනද අකෝම් තී චිතායේෂ් කවුරු ගැනද කියවන්නේ ඊළඟට උත්තර දෙනවා මම ජනාධිපති ගැන තමයි කියවන්නේ ජනාධිපති රශයෙන් වලින් කියන්නේ ප්‍රසීජියන්ත ජනාධිපති ගැන ප්‍රසීජියංච මම කියවන්නේ යාචිතායු ප්‍රසිජියංචය යාචිතායු ප්‍රසිජියංචය මම ජනාධිපති ගැන තමයි කියවන්නේ හරි මංහිතන පැහැදිලි කියලා ඊළඟට බලන්න ආයත් අකෝම් ගැන කවුරු ගැනද ඇය කවුරු ගැනද හිතන්නේ අකෝම් දුමයත් අකෝම් අනා දුමයත් කියලා කියන්නත් පුළුවන් නැත්තං අකෝම් දුමයත් අනා ඊට පස්සේ ඇය හිතන්නේ සංචාරය ගැන සංචාරයට කියන්න එක්ස්කුරුසියා එටවස් එක්ස්කුරුසියා කියන එක ප්‍රිපිෂනල් කේසකට යන්නේ ආබෙක්ස්කුරුසි ඇය
හිතන්නේ අනාදෝ මේ තාබෙක්ස් කුරුසි ඇයි හිතන්නේ සංචාරය ගැන අනාදෝ මේ තාබෙක්ස් කුරුසි නැත්තං අපට මේ ගොත්තර දෙන්න පුළුවන් අනා දූමේත ආබෙක්ස් කුරුසි නැත්තං ආබෙක්ස් කුරුසි දූමේත් අනා එහෙම කියන්නත් පුළුවන් නැත්තං ආබෙක්ස් කුරුසි අනා දූමේත් එහෙම කිවයි කියලා අර්ථය කිසි වෙනසක් වෙන්න ඊළඟට බලන්න ඔයා කවුරු ගැනද කතා කරන්නේ කවුරු ගැනද අකෝම් වීගවරීච්ච නැත්තන් යාලුන් අතර තී කියලා කියන පුළන් තීගවරීශ් අකෝම් තීගවරීශ් යගවරු පාඩම ගැන නැත්තන් ලෙසන් එක ගැන අබ් උරෝකය යගවරු අවුරෝ අබුරෝකය යගවරු අබුරෝකය අබූරෝකය හරි මංහිතන පැහැදිලි කියලා ඊළඟට තියෙන ප්‍රශ්න තමයි දැන් වාලා දන්න මොකක් හරි දෙයක් ගැන කියන්න එක්ස්කර්ෂන්ක් ගැන පොත ගැන ගෙදර ගැන දැන් ඒටික දන්න දැන් කොහොම අපි කියන්නේ මම ගැන ඔයා ගැන ඔහු ගැන අපි ගැන කියලා රශ්නලින් කියන්න කොමද අපි දැන් එක බලමු ඔයාලා මුලින්ම මතක තියාගන්න මෙන්න මේ මුල් කොටස ප්‍රෝනවන්ස් ටික ම වෙනම දිල් දිනවා යා කියන්නේ මම තයි ඔහු ඕන් අනා ඇය අනා කියන්න අය ඕන් කියන්න ඔහු මේටිකවල්ලන් දන්නවා වයි මුයි අනි ඉරස මේ ටික ප්‍රිපෝෂෂනල් කේස් එකට යනකොට මම කියන එක මිනිිය කියලා වෙනස්සනවා තයි කියන එක චීබිය කියල වෙනස්සෙනවා චීබිය ඊට පස්සේ ඕන් කියන එක නියෝම් කියල වෙනස්සෙනවා ඇය කියන එක නේයි කියල වෙනස්සෙනවා ටසේ නිියට ෆෝර්ම් එක මේක ඒකත් නියෝම් මතමයි ඉට පස්සේ ඔයා කියන බහුවචර ස්වරූපයෙන් නත්තං රෙක්ස්පෙක්ටබල් ෆෝර්ම් එකින් වාස් කියල වෙනස්සෙනවා වාස් ඊට පස්සේ අපි නාස් ඉළඟට ඔවුන් නීහ මෙන්න මේටිකවා වෙන මත තියාගන්න ප්‍රිපොසේෂනල් කේස් එකෙදී මේ විදිර වෙනස්සෙනවා දැන් අපි කතා කරන්නේ අබව් එක ඊටත්ස මතක තියාගන්න අබව් මේ කියනකොට අබමිනිය ඕමිනිය නෙමේ නැත්තං ආමිනිය නෙමේ මේක ඒ වචන විතරයි තියන්නේ අබ මේක කියවෙන අබමිනිය ඔබමිනිය එහෙමත් ඇහෙනවා නැත සාමානෙන් අබමිනිය තමයි ඇහෙන්නේ අබමිනිය ඊට පස්සේ ඔබ ගැන ඔයා ගැන ආචීබය ඊට පස්සේ ඔහු ගැන අනියෝම් ඇය ගැන අනේයි ඊට පස්සේ නිවට ෆෝර්ම් එක අයිත් අනියෝම් ඊට පස්සේ ඔබ බහුවචන ස්වරූපය ආවාස් අපි ගැන අනාස් ඔවුන් ගැන අනිහ ආවාස් අනාස් අනිහ මේටිකල අනිවාරය මතක තියාගන්න ඕන ඉට පස්ස මේ අවව් සම්බඳුනාට පස්සේ ඉටස ප්‍රපසිෂනල් කේස් එක මංවලට කලිනුත් කලින් ලෙසන්නේ කර මත ද හිතන්න ඔහු මත කියලා කියන්න කොහොමද ඔහු කියලා කියන්නේ නියෝම් ගක් හර උඩනං නනියෝම් ඔහු මත ඇය මතනම් නන්නේයි ඊට පස්සේ අපි මතනම් නාස් අපි මත ගොඩක් වැඩ තියනවා අන්නේ වගේ දෙකදී නාස් එහෙම කියලා හදන්න පුළුවන් සෙන්ටන්ස් එක එනිසා යාල මතක තියගන වෙනම ප්‍රපසිෂනල් කේස් එකෙදී මිනිිය චීබිය නියෝම් නෙයි නාස් වාස් නීහ ඒටික වෙනම ඊළඟට about me about you about him about her about us about ඒටික වෙන මතක තියාගන්න අනිවාරෙන් වාල මේටික මතක තියාගන්න ඕන දැන් වාල්ට පුළුවන් ඉතුරු සෙන්ටෙන්ස් ටිකත් හදන්න ඊට පස්සේ උදාහරණ ගෙදර බලන්න ඔයා කවුරු ගැනද කතා කරන්නේ කවුරු ගැනද අකෝම් තිගවරීශ් ඊට පස්සේ ඔයා කතා කරන කවුරු ගැනද මං කතා කරන්නේ ඇය ගැන අපි කොම දෙක් කියන්නේ යගවාරු අන්නේයි මම කතා කරන්නේ ඇය ගැන ඉට පස්සේ නැත්තං මම කතා කරන්නේ අපි ගැන යගවාරු අනාස් මම කතා කරන්න ඔවුන් ගැන යගවාරු අනීහ හරි මංහිතනවලට පැහැදිලේ කියලා අපි දැන් තවදාහරන ටිකක් බලමු ඊට කලින් අපි බලමු ද සාමාන්‍යෙන් මං ඔල්ට ලේසි වෙන්න පාඩන් කරන්න ලේසි වෙන්න සාමාන්‍යෙන් ප්‍රිපෝෂේෂනල් කේස් එක මේ අබව් කෙනක පාවිච්චි කරන ක්‍රියාපද කිහිප එක කන්ජුගේෂන් මතන දීලා තිනවා අපි සාමාන්‍යෙන් මතකයි කියනව
මතකයි කියල රශනලින් කියන්නේ පෝම්නිච් මතකයි පෝම්නිච් එක බිස්ටම් එක මට මතකයි කියල කියන්නේ යා පෝම්නියෝ අතකොට ඔයාට මතකයි තේ පෝම්නිශ් ඔහුට මතකයි ඕන් පෝම්නිත් ඔන් පෝම්නිත් අයට මතකයි අනා පෝම්නිත් අපිට මතකයි මයි පෝම්නිම් ඔයාට මතකයි බහුවචන නැත්තං රෙක්ස්පෙක්ටබල් ෆෝර්ම් එක වයි පෝම්නිච්චය එයාල්ට මතකයි අනී පෝම්නියත් හරි ඊළඟ මෙතන ඊළඟ තින කොටසවාලා ඉගෙන එච්චරදැන් හිතන්න එපා ඉස්රට වශ්‍ය වෙන්නේ මේක මේ බීච් කියන ක්‍රියාපදය කංජුගේටන විදිිය තමයි මෙතන තින්නේ පලන එක බූතු බූජිෂ් බූජිත් භූජිම් භෝජිච්චය බුදුත් ඊට පස්සේ ඒකත් එක ක්‍රියාපද එකතු වුණට පස්සේ හැදෙන්නේ කරමින් ඉන්දීවි අර ඉංගලිස් වල විල්බී ෆෝර්ම් එක තියන්න වල ඉංගලිස් වල ප්‍රසන්ට් කටිනිස් ටෙන්ස් එක will be doing something අන්න එක තමයි මේ හැදෙන් රශන් වල හැදෙන මේ විදියට යා බූදු පෝම්නිච් උදාහරණකතර යා බූදු පෝම්නිච් යායක සම්බන්ධනොත් බූදු ත්‍රියක වුණත් බූජිෂ් ඔවුන් අනායක බූජිත් ඒ වගේ ඒ පිළිබඳ අපි ඉස්සරහට කතා කරමු මේ ඒ මොකක්ද කියලවාල දැම් බලන්නන එකට පොඩ්ඩක් පැහදිලට තමයි චුට්ටක් පැහදිලි කරේ අපි ඊළඟ බලමු ඊළඟට දූමච් දූමච් කියලගෙන හිතනවට ඉට පස්සේ යා දූමයු තේ දූමයේෂ් ඔන් දූමයත් අනා දූමයත් අපි හිතනවා මුයි දූමයම් විදූමේච්චය බහුවචන සරුපයනත්තන් රෙක්ස්පෙක්ටබල් ෆෝර්ම් එක අනි දූමයුත් ඉට පස්සේ ද මේටික පාච්චි කරලවාට සෙන්ටන්ස් හදන්න පුළුවන් ඊළඟ වබ් එක ස්ප්‍රාශිවච් ස්ප්‍රාශිවච් කියන්නේ අහනෝ එකගැනම කරී විස්තර දැනගන්න හනෝ මේ වබ් එක පාච්චුවන්නේ විස්තර දැනගන්න අප යන ස්ප්‍රාශිවච් මම නම් යා ස්ප්‍රාශිවයු තයි ස්ප්‍රාශවයේෂ් ඕන ස්ප්‍රාශවයත් අනා ස්ප්‍රාශවයත් මය ස්ප්‍රාශවයම් ස්ප්‍රාශවයිච්චය එයා ලහනවා අනි ස්ප්‍රාශවයුත් ඊළඟට මම අසමින් ඉන්දීවී යා බූදු ස්ප්‍රාශවච්ච ඉගැන මම අසමින් ඉදිවි අනාගත ෆෝර්ම් එක ඒ අපට දං අවශ්‍ය වෙන්න මේටික මතක තියාගන්න ප්‍රසන් සෙන්ටගේ සෙන්ට ප්‍රසන්ට් ෆෝර්ම් එක කොහොමද වබ් එක කංජුගේට් කරන්න කියලා මේ මේටික පාඩන් කරගන්න අනිවාරෙන් ඊළඟට චිතාච් කියන්නේ කියවනවට මම කියවනවා යා චිතායු ඔයා කියවනවා ති චිතායශ් ඇය කියවනවා අනා චිතායත් ඔහු කියවනවා ඕන් චිතායත් අපි කියවනම චිතායම් ඊළඟට ඔයාල බහුවචන ස්වරූපයෙන් විචිතායච්ච එයාලා කියවන අනේ චිතායුත් ඊළඟ වබ් එක පිසාච් පිසාච් කියන්නේ කියවනවට මම කියවනවා යා පිෂූ මම මේ වර්ජ් වබ් මේ කංජුගේට වන විදිමන් කලින් වල්ට විඩිය කරලා තින එකත් බලන්න මේ එක්සප්ෂන් වබ් එකක් එකත්මං කලින් කරලා තිනවා මම කියවනවා ලියනෝ පිසාච් කියන ලියනොට සොරිම පිසාච් කියන ලියනවට බ්‍රයිට් ලියනෝ මම ලියනවා යා පිෂූ ඔයා ලියනවත්තයි පිසෂ් ඕන් පීෂත් ඔහු ලියනවා ඇය ලියනවා අනා පීෂත් ඊට පස්සේ අපි ලියනවමයි පීෂම් ඔයා ලියනවා ඔයාලා ලියනවා වයි පීෂච්චය එයාල ලියනවා අනි පීෂුත් නංවාල මේ වචන ටික පාච්චි කරලා වාලට පුළුවන් ප්‍රශයන් වල ප්‍රිපෝෂනල් කේස එක ප්‍රක්ටිස් කරන්න රැස බලන්න ඔයා මොනවා ගැනද ලියන්නේ කොහොඳ වේ රශන් වලින් සෙන්ටන්ස් යක් දිර හදන්නේ ඔයා ලියනවා තේ පීෂෂ් මොනව ගැනද අචියෝම් තේ පීෂෂ් ඉරස උත්තර දෙන්න පුළුවන් මම ලියනවා ඉතිහාසය ගැන ආබිස්තෝරී යාචිතායු ආයිස්තෝරීන මේ මොකද ඒවලින් තමයි ස්තෝරිය කියෙන වචන පටන්ගන්න යාචිත් යාපිෂූ අබිස්තෝරී යාපිෂූ අවිස්තෝරී අන්න විතර තමයි හැදන්න වල මේ වචන ටික පාච්චි කල පුලන සෙන්ටන්ස් ටික හදන්න අනිවාර මේ වෙබ් ටික කංජුකට නිද මතක තියාගන්න මේටික පුළුවන් තරම් පාච්චි කරන්න එතකොට තමයි වලට ලැම්ගේච්චික හුරුවෙන්න අපි දන්තා පොඩි දාහරන එක බලමු ඔය කවුරු ගැනද හිතන්නේ අකොම් තේ දෝමයිශ් මම ඇය ගැන හිතන්නේ යා දෝමයු අනේ ඉට පස්සේ ඔයාට කවුරු ගැනද මතක
අකෝම් ත්‍රිපෝම්නිශ් මට මතකයි අපි ගැන අපි ගැන කියන්නේ අනාස් මට මතකයි යාපෝම් නිව් අනාස් හරි ඒ වගේ දංවාලා මේ වගේ සෙන්ටෙන්ස් හදන්න ප්‍රශ්නය හවා උත්තර දුන්න ප්‍රශ්නය උත්තර දුන්න මං අර වෙනම කරනවා මේ ස්පෝකන් ප්‍රක්ටිස් එකට වෙනම ලෙසන්ස් ටිකක් කරනවා මේත් ඒකම තමයි වාල ප්‍රක්ටිස් කරන තරමට තමයි වලට පුරදු වෙන්නේ මේ වගේ සෙන්ටෙන්ස් මේටි හරිකමන්න හොඳ ප්‍රක්ටිස්න්න ඔල ලංවේච් අනිවාරෙන් ඉම්පරුවන මේවා අනිවාරෙන් දැනකර ඉන්නවා හරි එහෙමනං මංහිතනවාලා ලෙසන් එක පැහැදිලී කියලා වල්ට මනහයි ප්‍රශ්න තියනනම් කමෙන්ට් සක්ෂන් එකෙන් ලියන්න හරි එහෙමනම් මංහිතනවාලාට මේ ලෙසන් එක තේරුණයි කියලා thank you very much for watching this video then see you in the next lesson